ආයුබෝවන් අද අනුහස් නාලිකාවෙන් ඔබ වෙත ගෙනැන්නේ ඉතා වැදගත් මාත්‍රකාවක්. ඒ තමයි ධනය නිවසට ගලාගෙන එන්න අපි කරන්න ඕන පිළිවෙත් පිළිබඳව. බුදු දහමට අනුව නිවසට ධනය ගලාගෙන ඒමට නම් ඒ හුදෙක් මුදල් ගොඩ ගැසීමක් නොව ධර්මානුකූලව ජීවත්වීම තුළින් ලැබෙන සතුට හා සමද්ධිය ලෙසින් දැකිය යුතුය. ධනය යනු ජීවිතයේ අවසාන ඉලක්කය නොව යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන මාධ්‍යයක් පමණි. බුදු දහමට අනුව නිවසට ධනය ගලා එන සහ පවතින ප්‍රධාන ක්‍රම කිහිපයක් මෙන්න. අංක 1. ධාර්මිකව ධනය ඉපීම. බුදු දහමේ සම්මා ආජීවය හෙවත් යහපත් ජීවනෝපාය යනු ධනය උපයන ප්‍රධානම මූල ධර්මයයි. මෙයින් අදහස් කරන්නේ තමාට හෝ අන් අයට හානියක් නොවන අයුරින් අවංකව හා යුක්තිගරුකව ධනය ඉපීමයි. බුදු දහමට අනුව නොකළ යුතු වෙළඳාම් පහක් ඇතේ. ඒවා නම් අවි ආයුධ වෙළඳාම, මිනිසුන්ට හෝ සතුන්ට හානි කරන ආයුධ වෙළඳාම, මස් පිණිස හෝ වෙනත් හිංසාවක් පිණිස සතුන් විකිණීම, මස් වෙළඳාම, සතුන් මරා මස් විකිණීම, මිනිසුන්ගේ සිහිය විකෘති කරන මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙළඳාම, මිනිසුන්ට හෝ සතුන්ට හානි කරන වසවිෂ වෙළඳාම, වංචාකාරී ක්‍රමවලින් වැළකීම, තරාදී මිනුම් හෝ මුදල් මගින් වංචා කිරීමෙන් වැළකී සිටීම, උත්සාහයෙන් හා වීරියෙන් දහඩිය වගුරුවා ධාර්මිකව ධනය උපයා ගත යුතු බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. අංක 2. උපයාගත් ධනය නිසි ලෙස පරිහරණය කිරීම. ධනය ඉපීම පමණක් නොව එය නිසි ලෙස කළමනාකරණය කිරීමත් වැදගත් වේ. සිංහලෝවාද සූත්‍රයේදී බුදුන් වහන්සේ ධනය කොටස 4කට බෙදා පරිහරණය කරන ආකාරය පෙන්වා දී ඇත. එක් කොටසක් දෛනික අවශ්‍යතා, ආහාරපාන, ඇඳුම් පැළඳුම් සහ පින්දහම් සඳහා. කොටස් 2ක් නැවත ආයෝජන කිරීම සඳහා, ව්‍යාපාර දියුණු කිරීමට, කර්මාන්ත සඳහා. තවත් කොටසක් අනාගත ආපදා හෝ හදිසි අවස්ථා සඳහා ඉතිරී කිරීම. අංක 3. අරපිරිමැස්ම හා සරල ජීවිතය. අල්පේච්ඡතාව හෙවත් සරල ජීවිතයක් ගත කිරීම බුදු දහමේ බොහෝ සෙයින් අගය කෙරේ. අනවශ්‍ය වියදම් පාලනය කිරීමෙන් සහ අරපිරිමැස්මෙන් කටයුතු කිරීමෙන් ධනය රැස්කර ගැනීමට සහ පවත්වා ගැනීමට හැකියාව ලැබේ. සියල්ල වියදම් කර අටික්කා කන්නන් මෙන් නොවිය යුතු බව බුදු දහම පෙන්වා දේ. අංක 4. දන් දීම හා පින්කම් කිරීම. තමා උපයාගත් ධනයෙන් අන් අයට පිහිටවීම, දන් දීම, පින්කම් කිරීම මගින් තමාටත් අන් අයටත් සතුටක් හා සැනසීමක් ලැබේ. මේ ලෙස කරන පින්කම් මගින් කුසල කර්ම රැස්වන අතර එය දිගුකාලීනව ආත්මික මෙන්ම ලෞකික දියුණුවටද හේතු වේ. අංක 5. පංචශීලය ආරක්ෂා කිරීම. පංචශීලය ආරක්ෂා කිරීම ධාර්මික ජීවිතයක් පදනමයි. මනුෂ්‍යයෙකු ලෙස පංචශීලයේ පිහිටා කටයුතු කිරීම තුළින් සිතේ සැනසීම, සාමය සහ නිරෝගී බව ඇතිවේ. මේවා ධනයට වඩා වටිනා සම්පත් වන්නා අතර මේවා තිබීමෙන් ධනය උපයා ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා යහපත් මානසිකත්වය ලැබේ. පංචශීලය ආරක්ෂා කිරීමෙන් සමාජයේ විශ්වාසය හා ගෞරවයද දිනාගත් හැකිය. අංක 6. නිවසේ වාස්තු දෝෂ. සාම්ප්‍රදායික විශ්වාස. සමහර සාම්ප්‍රදායික විශ්වාසයන්ට අනුව බුදු දහමට ඍජුවම සම්බන්ධ නැතත් නිවසේ වාස්තු දෝෂ තිබීම ධනයට බාධා අධි කරන බවට අදහසක් පවතී. නිවසක් සාදන විට හෝ පදිංචි වෙන විට වාස්තු විද්‍යාවට අනුව උළුවහු තැබීම, දිශානුගත කිරීම වැනි දේ වාසනාවට සහ සමෘද්ධියට බලපාන බවට විශ්වාසයක් ඇත. කෙසේ වෙතත් බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීම් පදනම් වී ඇත්තේ අකුසලයෙන් වැළකීම සහ කුසලය වර්ධනය කිරීම මතයි. සාරාංශයක් ලෙස බුදු දහමට අනුව නිවසට ධනය ගලාගෙන ඒම යනු හුදෙක් මුදල් රැස් කිරීමක් නොව ධාර්මිකව ධනය උපයා ගැනීම, අරපිරිමැස්මෙන් කටයුතු කිරීම, නිසි ලෙස කළමනාකරණය කිරීම, දන් දීම, පින්කම් කිරීම සහ පංචශීලය ආරක්ෂා කිරීම තුළින් ලබන සර්ව සම්පූර්ණ ජීවිතයක ප්‍රතිඵලයකි. අවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අනුහස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාලා අප හා එකතු වන්න. ධර්මදානය පිණිස මෙම වීඩියෝව ඔබේ හිතවතුන් සමග බෙදාගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.